විශේෂ ප්‍රවීණතාවයන් ලබාගෙන නර්තන ශිල්පියෙක් හැටියට හිස වෙස් පැළඳීමේ ආරම්භක අවස්ථාවට මේ සම්බන්ධ වුණේ උඩරට නර්තන සම්ප්‍රදායේ වෙස් නැටුම කියන එක පූජනීයත්වයෙන් සලකන දේවත්වයෙන් සලකන නර්තන සම්ප්‍රදායක්. මේ නර්තන සම්ප්‍රදාය පාසල් විෂයට අන්තර්ගත වෙන්න පෙර ඒ පළාත්වල දක්ෂ ශිල්පීන් රාජ කාලේ ඉඳලම නියමිත ආකාරයට විවිධ තරාතිරම් වල ශිල්පීන් එකට එකතු වෙලා ගුරු කුලයක් හැටියට තමයි සම්ප්‍රදාය ලංකාව තුළ ඉදිරියට පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. නමුත් පාසල තුලට මේ සම්ප්‍රදායට ආවට පස්සේ ඒ පාසල් වලින් දක්ෂතාවයන් දක්වන හැකියාවන් දක්වන වැඩි කැමැත්තක් දක්වන දරුවෝ එකට එකතු කරලා ඒ අයට තමන්ගේ ශිල්පීය දක්ෂතාවයේ තියෙන හැකියාව පිළිබඳව යම්කිසි සහතිකයක් ලබා දීම සඳහා වෙස් මංගල්‍ය පාසල් තුලත් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව අප විද්‍යාලයේත් අවුරුදු 5කට වතාවක් අපි කැමැති දරුවන්ට ඒ දෙමව්පියන්ගේ අනුදැනුම ඇතිව මේ හිස වෙස් මංගල්‍යයට සම්බන්ධ වෙන්න කියලා දැනුම් දෙනවා. ඒ දැනුම් දුන්නාට පස්සේ ඒ ශිල්පියෙක් විසින් ප්‍රගුණ කළ යුතු ඒ නර්තන සම්ප්‍රදායෙන් 4-5ක් පිළිබඳව ප්‍රවීණතාවයට පත් වුණාට පස්සේ දැනුම් දෙනවා අපි කැමැති අයට හිස වෙස් මංගල්‍ය පාසල තුල සිද්ධ කරන්න කියලා. ඉතින් ඒ අනුව ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ 3 වෙනි කණ්ඩායම හැටියට තමයි මේ පුතාලා අද ඒ පූජනීය වූ කර්තව්‍යයට සම්බන්ධ වෙන්නේ. ඉතින් මම හුඟක් සතුටු වෙනවා මේ දරුවන්ගේ හැකියාව පාසල තුලින් උපවත් කළාට පස්සේ ඒ දෙමව්පියෝ ඒ හැකියාවෙන් උපරිම අවස්ථාවට යෑම සඳහා තමන්ගේ දරුවා ඒකට අනුබල දෙමින් ඒ කල යුතු පූර්ව කෘත්‍යයන් කරමින් කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම මම බෙහෙවින්ම සතුටු වෙනවා අපේ පාසල ආරම්භ කළාට පස්සේ අපට ලැබිච්චි නර්තන ගුරුවරයා නිමේෂ් ඉන්දීවර සුමන රත්න ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ඒ පුහුණුව ලබාගෙන අපි පාසල ආරම්භ කරාට පස්සේ මේ පාසලට බැඳිලා එදා ඉඳලා අද දක්වාම මේ දරුවන්ට ඒ ශිල්පිය ලබා දෙනවා. ඒ ලබා දෙනකොට අපි දැකපු එක දෙයක් තමයි එතුමා හොඳින් ඒ ශිල්පය ලබාගත් නිසාම දරුවන්ට ගුරුහරකම් දෙමින් ඒ ශිල්පය ඉගෙනුවාට පස්සේ දරුවෝ පළමු අවස්ථාවේදීම ඒ ශිල්පයේ ඒ ගුරුතුමාගේ බලාපොරොත්තු හැටියට ලබා ගන්නවා. ඉතින් ඒ අනුව ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයට නිමේෂ් ඉන්දීවර සුමන රත්න වැනි නර්තනය පිළිබඳව ප්‍රවීණත්වයක් දක්වන ඒ වගේම ඒ නර්තනයේ තමන්ගේ ශිෂ්‍ය බාලාදීන්ට හොඳින් ලබා දෙන ගුරු මුස්තියක් නැතුව එවැනි ගුරුවරයෙක් ලැබීම පිළිබඳව ඉතින් මේ පුතාලටත් සතුටු වෙන්න පුළුවන්. එවැනි ගුරුවරයෙක් යටතේ මේ ශිල්පය හොඳින් ලබාගෙන තමන් විද්‍යාලය තුලත් ඒ වගේම අප විද්‍යාලයේ අපි සම්ප්‍රදායක් හැටියට ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැරට පමණයි අපේ දරුවෝ සම්බන්ධ කරන්නේ. වෙනත් කිසිදු පෙරහැරකට හෝ උත්සව අවස්ථාවකට අපි සම්බන්ධ කරන්නේ. ඉතින් ඒ අනුව මේ පුතාලටත් අද මේ ආරම්භක අවස්ථාවේදී ඒ වෙස් මංගල්‍ය හොඳින් කරගෙන යන්න කියලා අපි ආශිර්වාද කරනවා. ඒත් එක්කම මෙතෙක් වෙස් මංගල්‍ය සඳහා සහසම්බන්ධ වෙච්චි
ඒ දරුවෝ රටවල් ගණනාවකම ඉන්නවා. ඉතින් ඒ අය ඒ රට තුලත් ලංකාවේ සංස්කෘතිය උපවත් කරන්න ඕන වුණාම අපෙන්ම ඒ ඇඳුම් පැළඳුම් මෙහෙම අරගෙන ගිහිල්ලා ඒ රටවල් වලත් ඒක කරගෙන යනවා අවස්ථාවට අනුකූලව. ඒ අනුව අපි සතුටු වෙනවා අපේ දරුවෝ මේ පාසල තුලින් විශේෂ බාහිර කටයුත්තක් හැටියට මේ ශිල්පය ලබාගෙන ඔවුන් එය විදේශ රටවලදීන් පවා අපේ සංස්කෘතිය ඒ රටවලට පෙන්වීම සඳහා උත්සාහ කෙරෙනවා. ඉතින් මේ පුතාලටත් අනාගතයේදී පුතාලා කරන්නා වූ ඒ රැකියා ස්ථානයන්හිදීත් ওই අවස්ථාවන් උදා වෙන්න පුළුවන්. අපි මේ රැකියාවක් හැටියකට නෙවෙයි ඔය පුතාලට මේ විශ්මංගල්‍ය ලබා දෙන්නේ. එය ශිල්පයක් හැටියටයි. ඉතින් ඒ ශිල්පයට ගරු කරමින් ඒ වගේම තමන්ට ඒ ශිල්පය ලබා දෙන ගුරුවරුන්ට ගුරු මෑණිවරුන්ට සලකමින් ගරු කරමින් ඒ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න. ඒත් එක්කම අද මේ නැකත්පත්තර බාර දුන්නාට පස්සේ මාස 3ක් යන්න පෙර ඒ විශ්මංගල්‍ය කටයුතු අවසන් කරන්න ඕනේ. ඉතින් මේ වෙනකොට ওই පුතාලා ඒ විශ්මංගල්‍ය සම්පූර්ණ වීම සඳහා අවශ්‍ය වෙන පසුබිම සකස් කරගෙන තියෙනවා. දෙමව්පියොත් එක්කත් සහ සම්බන්ධ වෙලා ගුරුවරුත් එක්කත් සහ සම්බන්ධ වෙලා ඒ කටයුත්ත හොඳින් කරගෙන යන්න කියලා මම මතක් කරනවා. ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ නර්තනාංශයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් තුන්වෙනි සඳනද රංගාභිෂේක මංගල්‍ය ශිෂ්‍යයන් 45 දෙනෙකුට කිසිවෙස් තැබීම සඳහා මූලික චාරිත්‍ර දින ආරම්භ කරා. අතිගරු නායක ස්වාමින් වහන්සේට හෙළ චාරිත්‍රානුකූලව බුලත් සමග නැකත්පත්‍ර බාරදී එම මූලික චාරිත්‍ර ආරම්භ කිරීමේ අවසරය අද ලබා ගත්තා. ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ තුන්වන වෙස් මංගල්‍යයේ ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න ඒ සඳහා සියලු දෙනාගේම ආශිර්වාදය කැපවීම බලාපොරොත්තු වෙනවා.